එන ඔන්න කෑම හැඩ කරන පැත්තේ පුරේකොල්ලත් එක්ක ඇතුල් වෙලා බලමු. හලෝ මල්ලි සුබ දවසක් වේවා. මම ඔන්න පුරේකොල්ල ආවා අපේ කුඹුර හැඩ කරලා පුරේකොල්ල නරඹන යාළුවන්ටත් ඒ වගේම තව මෙතෙන්ට කෑම කන්නේ නැ මගේ යාළුවන්ටත් ඔන්න විශේෂ කෑම වේලක් පෙන්වන්න ආවේ. ඉතින් කොහොමද මේ දවස්වල බිස්නස්? හොඳයි. හොඳයි. දැන් අපි ඉදිරියට ගිහින් බලමු. මේ ප්ලේස් එක තියෙන්නේ කුඹිට්ටන්කුල වැව රවුමෙන් ඇරගෙන එනකොට DS ඉස්කෝලේ හන්දියෙන් කුඹිට්ටන්කුල වැව පාරට දාද්දිම දකුණු අත පැත්තේ පළවෙනි බේස් එක අපේ කුඹුර තියෙන්නේ. බලමු පුරේකොල්ලගේ රස කතාවත් හැඩ කරලා. ඉතින් පුරේකොල්ලගේ රස කතාව හැඩ කරන්න ෂෙෆ් ජානුක මල්ලි තමයි අද දවසේ ඉතින් වැදිලා ඉන්නේ. මල්ලි කොහමද? නානේ මේ දවස්වල ඉතින් බිසි එකේ වැඩ තමයි ඉතින් ඔයාලට වෙන්නේ. බලමු රස කතාවත් හැඩ වෙන ගමන් තියෙන්නේ. පුරේකොල්ලගේ රස කතාවට ඔන්න මික්ස් රයිස් එකක් තියෙනවා අපේ කුඹුරේ. අපි බලමු රස කතාවට ඔන්න හැඩ වෙලා තියෙනවා. ඔයාලා ඉතින් කැමතිනේ කාලක් පෙන්නනකොට. නොයි විදිහට පුරේකොල්ලගේ රස කතාව හැඩ කරලා තියෙනවා. දානවා ඉතින් අපි බලමු රස කරලා. මගේ යාළුවනේ ඔයාලත් බලමු ඉස්සරහට ඇවිල්ලා. ඔන්න මගේ යාළුවනේ ගොඩ දවසකට පස්සේ ඉතින් ඔන්න පුරේකොල්ලගේ රස කතාව අද කුඹුර රෙස්ටුරන්ට් එකෙන් හැඩ කරනවා. ඉතින් පෝෂන් එක 4 දිනකට කන්න පුළුවන් විදිහට තමයි දාලා තියෙන්නේ. පුරේකොල්ල වෙනුවම්ම හැදුණු මික්ස් රයිස් එකක් තියෙන්නේ. එහෙනම් රහ කරලා බලමු. කුඹුර රෙස්ටුරන්ට් මේස් එක තියෙන්නේ අනුරාධපුර දිගේ කණුව හන්දියේ. ඉතින් ඒට අනිත් අර බලමු නවතම වීඩියෝ එකකින් ස්විමින් pool එකේ නාන ගමන් ඔයාලට පෙන්නන්න. ඔයාලට වන්දනා වෙන කට්ටියට ඒ වගේම පන්සල්යක් ගන්න ඉතිරි ප්ලේස් එකක් තියෙනවා. ඒ ප්ලේස් එකට එහෙනම් පුරේකොල්ල පෙන්නන්න. පුරේකොල්ලන රස කතාවෙන් සමු ගන්නවා. පුරේකොල්ලගේ වට්ටක් දිනව රස කතාවෙන් ඉවර කරන්න. ඉතින් බල්ලි කොහොමද කෑම එක? හොඳයි. එලා කිරිනේ සුපිරිනේ. ඉතින් මම යාළුවනේ ඔන්න කුඹුර රෙස්ටුරන්ට් එකේ ලැබෙන සේවාවල් ටික දැනගන්න අපේ ඉන්නවා. එහෙනම් ආයිබෝවන්. ඉතින් ඔන්න කුඹුරට වෙනසකුත් තරම් ආවා. ඔයාලට කෑම වේල කරලා පෙන්නන්නත් එක්ක අපි බලමු ඉතින් ලැබෙන සේවාවල්. ඉතින් ඒක ඔස්ලාගේ වන්දේ. ඉතින් අයියේ පුරේකොල්ල නරඹන යාළුවන්ට ඒ වගේම අනුරාධපුරට විශේෂයෙන් වන්දනාට පෙන්වන්න ගොඩක්. ඉතින් යාළුවට ප්ලේස් එක පෙන්නලා තියෙනවා. යාළුවට අපේ රෙස්ටුරන්ට් එකේ ලැබෙන සේවාවල් ටික කියමු නේද? ඔව් අපේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙනම් අපේ සුප් එකේ නම් ගන්න පුළුවන්. සුප් එකේ අපි ලෝකල් මාකට් එකයි ප්‍රයිස් මාකට් එකයි දෙකම ප්ලෑන් කරනවා. ඕකේ. අපිට ඕකේ. ඔයාලට සුප් එකක් ගත්තාම දැන් අනුරාධපුරයේ සුප් එකක් ගන්න පුළුවන් නම් මම හිතන්නේ අනුරාධපුරයේ පුර තමයි හොඳම. අපි ভেජිටබල් සුප් එක, ඒ මස්රූම් සුප් එක, ආයි සුප් එකක් වෙන ටොම් යම් සුප් එක, ඒකලෝකේ ප්‍රසිද්ධම සුප් එකක්. ඊට අමතරව තව මොනවද ලැබෙන්නේ? ඕකේ. සුප් වර්ග 100ක් තියෙනවද? අපි ප්‍රධාන වශයෙන් සුප් වර්ග 4ක් තියෙනවා. මම හිතන්නේ මේක තමයි මේ හැම ඒරියා එකකම කවර වෙන විදිහට අපි සුප් එක දෙනවා. ভেජිටබල් සුප් එකක් ගන්න පුළුවන් අපි. චිකන් සුප් සුප් එකක් ගන්න පුළුවන් මේක. ප්‍රසිද්ධ සුප් එකක්. අතරව ආයි සුප් එකක් වෙන ටොම් යම් සුප් එක. මේකත් අපි ගන්න පුළුවන් වල. ඒක මෂ්රූම් සුප් එක. ඒක හරියට හතර සුප් එකක්. ඊට අමතරව අපි පස්තා වර්ග ටිකක් තියෙනවා. පොඩි ළමයිට විශේෂයි. ක්‍රීම් චීස් පස්තා එක. මේකට අපි ගොඩක් කැලරි වෙනවා මේ සුප් එක. ඒක අපිට වයිට් සෝස් එකකින් යන්නේ. ළමයි ගොඩක් ආසයි සැරණැති සුප් එකක්. මේ සෝරි සැරණැති පස්තා එකක්. මේක චිකන් වලින් ගන්න පුළුවන්, සීෆුඩ් වලින් දෙකෙන්ම ගන්න පුළුවන්. ඊට අමතරව ස්පැගටි. නූඩල් එක වගේ තියෙන එක. ඒක පස්තා එකක්. ඒක ස්පැගටි කාබෝනාරා එක. ඒක ප්‍රසිද්ධ ස්පැගටි එකක්. ස්පැගටි බොලොග්නයිස් එක. ඊට අමතරව අපේ යනවා ශ්‍රී ලංකාවේ විශේෂ විදිහට අපේ ලංකාවේ කැමති අර සැරට කන්ද අපේ ලංකාවේ අපි දෙනවා මැකරෝනි එක. මැකරෝනි එක අපි ලංකාවේ විදිහට හදලා දෙනවා. ඒක ශ්‍රී ලංකන් ස්ටයිල් මැකරෝනි එකක් විදිහට අපි ඊට අමතරව අනුරාධපුර ප්‍රසිද්ධම චයිනීස් කෑම ටික රයිස් වර්ග ටික අපේ තියෙනවා. චිකන් රයිස් එක, රයිස් එක, වෙජිටබල් රයිස් එක, රයිස් එක, රයිස් එක. අපේ ප්‍රසිද්ධම එක කොක්තු එක. කොක්තු වර්ග ටිකක් අත්ලඟ තියෙනවා. මම හිතන්නේ කුඹුර කිව්වම ගොඩක් කට්ටිය කොක්තු තමයි අනිවාර්යයෙන්. කොක්තු අපිට ගන්න පුළුවන් එකකේ වෙජිටබල් එක, චිකන් එක, සීෆුඩ් එක, මික්ස් එක
ඒ වගේම මේනවා නේද පුතේ බල වෙනස් විදිහට වෙනස් තැනකින්ම අනුරාධපුර තියෙන සුපිරිම රෙසිපියක් අරගෙන ඉතින් සුප් එකක් ගන්න අනුරාධපුර මේ වෙනකොට මම දන්න විදිහට ලේස් එක ගන්න තියෙනවා ගණන් තියෙන්නේ ඉතින් කුරේ මම දැකපු විදිහට අපේ දෙපයි පාර ගියක් තියෙන විතර ආයතනයක් විතර තියෙනවා අපේ විශේෂත්වය දෙන්නේ අපි මේක අපි මෙතන ඔක්කොම ජෙෆ්ලා වැඩ කරන්නේ එතකොට මේක අපි යන්නේ රියල් මෙතඩ් එක හොඳ සුප් එකක් හොරට ගන්න පුළුවන් සුප් එක විතරක් නෙමෙයි අපි අනිත් හැම කැම ටිකක්ම අපේ රෙසිපි එකට අපි ගහන්නේ ඊළඟට ඔයාලට මේ තායි කැම ටික තායි කැම කියන්නේ තායි කැම කොටක් අපි වැඩි මේ දවස්වල කරනවා චිකන් රයිස් එකට වඩා තායි කැම එකක් කියලා කියන්නේ පොඩක් හෙල්ති පැත්තට බරයි අපි තායි රයිස් එක අපි ප්‍රධාන වශයෙන්ම ගන්නවා තායි රයිස් එකත් අපිට රිස්සෝ දැල්ල මාළු ඕනේ ඉතින් ගන්න පුළුවන් ඊට පස්සේ නාසි කුරෙන් එක දන්නේ නාසි කුරෙන් එකත් අපි ගොඩක් ප්‍රසිද්ධයි නාසි කුරෙන් එකත් රිස්සෝ දැල්ල මාළු කියන ඕන ෆ්ලේවර් එකකින් ගන්න පුළුවන් වල මොංගෝලියන් රයිස් එකත් අපි ළඟ තියෙනවා ඊට අමතරව මම හිතන්නේ අනුරාධපුරයේ විශේෂයි කඩේ නම දාලා තියෙන කෑම එකක් අපේ තියෙනවා කුඹුරේ ස්පෙෂල් රයිස් එකක් ඒක චොක්සි රයිස් එකක් විදිහට අපි යනවා එනේ අර බත්නේ කොටින් දාලා චොක්සිය දාලා යන ඒකත් අපි ගන්න පුළුවන් චිකන් වලින් ගන්න පුළුවන් සීෆුඩ් වලින් ගන්න පුළුවන් මික්ස් එකකින් ගන්න පුළුවන් මික්ස් එක කිව්වම අපි ඒකට යනවා ඉස්සෙල්ල මාළු චිකන් සොසේජස් කියන ඔක්කොමත් එක්ක දාලා වෙජිටබල් චොක්සියක් විදිහට චොක්සි රයිස් එකක් විදිහට ගන්න පුළුවන් ඊට අමතරව අපි මේකට බයිට් කියන්නත් පුළුවන් අපි සයිඩ් ඩිෂ් එකක් කියන්නත් පුළුවන් ඩෙවල් වර්ග ෆ්‍රයිඩ් වර්ග මම හිතන්නේ මේ දවස්වල ප්‍රසිද්ධයි මේ කෝක් වර්ග ටික කෝක් වලින් අපිට බලන්න කෝක් පෙපර් කෝක් එකක් ගන්න පුළුවන් කෝක් ඉස්තුවක් ගන්න පුළුවන් ඩෙවල් කෝක් එකක් ගන්න පුළුවන් ෆ්‍රයිඩ් කෝක් එකක් ගන්න පුළුවන් ඒ වගේ ඉස්සෝ දැල්ල මාළු ඕනේ එකකින් ඩෙවල් එකක් ෆ්‍රයිඩ් එකක් ඉස්තුවක් ඕන එකක් ගන්න පුළුවන් ඊට අමතරව වෙජිටබල් අයිටම් ගත්තොත් වයිට් එකක් විදියට යන විදියට බොයිල් වෙජිටබල් එකක් ගන්න පුළුවන් වෙජිටබල් චොප්සියක් ගන්න පුළුවන් ගාලික් කම්පුන් එකක් ගන්න පුළුවන් ස්ටාර් ෆ්‍රයි වෙජිටබල් එකක් ගන්න පුළුවන් ස්ටාර් ෆ්‍රයි වෙජිටබල් එක කියන්නේ අපි මේ චොප්සිය වගේ අලුත් දෙයක් ඒක වෙනස් ඊට අමතරව හොට් බටර් මෂ්රූම් එක ඒක ගොඩක් අපේ පාස්මු විතර සේවාවක් ලබා දෙන එකේ මෙතන තියෙන අයිටම් එකක් දාගන්න කොච්චර වෙලාවක් යනවද ඔයාලගේ ඇනෝමක් ගෙදරට ගෙනලා දෙන්න පුළුවන් ඉතින් දැනගමු සේවාව ඉතින් ගෙදරට ගෙනලා දෙන්න මොකක්ද ඔයාලා කියන්නේ ඕකේ අපි මෙහෙම සංකල්පයක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපේ ඩිරෙක්ට් ඇවිල්ලා අපේ කස්ටමර් කෙනෙක්ගෙන් අපේ කැෂියර් එක ගාවට ඇවිල්ලා කෑම ඕඩර් කරන්න පුළුවන් අපි ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් එකක් විදියට අපි ඔයාලා ඕඩර් එක දාලා විනාඩි 15ක් ඇතුළත ඔයාගේ අතට දෙන්න තමයි බලන්නේ කෑම විනාඩි 15 මොකද අපිට ඉන්නේ ඔක්කොම අපේ මේ මොනවත් කෑම හදලා තියාගන්නේ නැහැ අපි හැම කෑම එකක්ම කස්ටමර් ඉස්සරහම අපිට කස්ටමර් බලන්න පුළුවන් කස්ටමර් ඉස්සරහම අපි හදලා දෙනවා අනිත් එක තමයි අපිට ඔයාලට කෑම එකක් ඕන නම් Uber එක කරා ඕඩර් කරන්න පුළුවන් අන්න ඔයාලට මම කිව්වේ ගෙදර ඉන්න ඔයාලට අමාරුයි පාරේ යන්න මේ දවස්වල ප්‍රශ්නේ ආරෙ මේ කියලා හිතමුකෝ මට වෙයි කාලයක් කියමු ගෙදරටම ගෙනල්ලා දෙනවා Uber එක ගන්න Uber එක ගන්න ඊට අමතරව ඔයාලට පුළුවන් Uber එක ගන්න කුඹුර කියලානේ යා කුඹුර කියලා ගහුවාම හැම රෙස්ටොරන්ට් එකකම දෙන්නවා අපි කුඹුරත් දෙන්නවා ඊට අමතරව අපේ තියෙනවා හොට්ලයින් එක අපේ ටෙලිෆෝන් නම්බර් එක අපිට ඔයාලට ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා ඩිලේ වෙනවා නම් ඔයාලට පුළුවන් අපේ ටෙලිෆෝන් නම්බර් එකට කතා කරලා කෑම එක ගොඩක් කට්ටිය මම හිතන්නේ කුඹුර මෙන්න මේක දාන්න අපිට පුළුවන් අපේ කෑම එක ඕඩර් කරගන්න ඔයාලා එන හරියට වෙලාව කිව්වොත් ප්‍රශ්නෙන් ගන්න අපිට ඒ වෙලාවටම අපි කෑම එක රෙඩි කරනවා ටයිම් එක දුන්න ගමන් 9ට එනවනම් ඔයාලා වෙදී 9ට මේ කතා කරලා රැයන ටයිම් එක කිව්වොත් අපිට ඒ වෙලාවට මම රස්නේ ගන්න හදලා තියනවා එලා අන්න දැක්කද මම දාපු වීඩියෝ වල අනුරාධපුර කෑම කඩවල මේ වගේ සේවාවක් කොහෙවත් ලැබුණේ නැහැ නේ. ඉතින් ඔන්න වෙනස් විදියට වෙනස් තැන් වලින්ම වෙනස්ම අදහසක් අරගෙන අද ආවේ කුඹුර රෙස්ටොරන්ට් එකට. ඉතින් අපේ අයියා ඉන්නත් අයියා නම මොකද්ද? මම දිනුක අයියත් ගමේ ගොල්ලෙක්. ඉතින් මෙයාගේ අට්ටමීටර් තියෙන්නේ එයාත් එක්ක ඕනේ කියන්නේ බෑ. ඉස්ලානේ වැඩ කරනවා. කොහොමද ඉස්ලා? කොහොම මම හිතන්නේ සුපෝවේදී ශාස්ත්‍රය ගැන හදාරපු චෙෆ්ලයින් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඉන්නවා. ඔයාලට මතකයි මං ගියේ රස කතාව හැඩ කරලා පෙන්නුවා පට්ටම රහන්නේ තිබ්බේ. ඉතින් ඔයාලට ආරාධනා කරනවා එහෙනම් අපි ඉදිරියට ගිහිල්ලා බලමු ඔයාලගේ කෑම වල රස කරන්නේ කොහොමද කියලා හැඩ කරන්න ඕනේ. එහෙනම් ඔයාලත් එන්න.